පොයට අනුරාධපුරයේ ගිහින් අර ලස්සන නංගිගෙන් දන්සල්පත් කාලා ආපහු මම රවුමත් දාන්න ආවා. මගේ වීඩියෝ එකත් සෑහෙන දෙනෙක් බලලා තිබුණා මම දැක්කා. ගයිස් ආතල්ම සීන් එක තමයි ඔය එක එක පේජ් කාරයෝ දාපු මගේ වීඩියෝ එකට වැටලා තියෙන කමෙන්ට් කියවන එක. ඒව කියවද්දි තමයි මට හිතෙන්නේ උඹලට මහ පුදුම ප්‍රශ්නනේ තියෙන්නේ කියලා. ගොඩක් උන්ට මේ මම කරේ දාගෙන ඉන්න මාලිමාව දැවෙන ප්‍රශ්නයක් වෙලා. පං 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 මම ලෝකේ පුරා යන එකෙක්. උඹල වගේ දූපතක läගගෙන ඉන්න එකෙක් නෙවෙයි මං. එතකොට මං වගේ එකෙක් අනිවාර්යෙන් පාවිච්චි කරන පොඩි ගැජට් එකක් ඕක. එහෙම නැතු උඹලා හිතනවද මම මේ NPP එකේ ඇඩ් එකක් ගහනවා කියලා? එතකොට ක්‍රිස්තු වර්ෂ 2000 විතර මාලිමාව මුලින්ම හදපු චීන්නුත් NPPද? අර පිරමීඩය ඇතුලේ නොදන්න හිලකට අත දාලා බල්ලෙක්වත් ගිහින් නැති භූත කාමරයකට වැටිලා වලකජ්ජ ගහන්න ගිහින් ඔන්න මෙන්න බේරුනේ මේ ගැජට් එක හින්දා. තව එකෙක් කියනවා අනුරාධපුර වගේ තැනකට මම යන එක බුදුදහමට අපහාසයක්ලු. පං 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 තොපිනේ අපි හිටපු අනුරාධපුරයට ඇවිත් අපිවත් එලව ගත්තේ. හැබැයි වෙන කිසිම දෙයක් පේන්නේ නැතිව මාලිමාව විතරක් පේන උන්ගේ කමෙන්ට් වලින් නම් අපිට පේන්නේ. හොරා කාපු උන්ටයි උන්ගේ කටු කාපු උන්ටයි දැන් නම් රෙවිලා ඉන්නේ කියලා. හරි ඕක දැන් ඇති. සමහර ගොබ්බ ගති තියෙනවා රිලව් නෙවෙයි. සක්කරයාගේ පුතා වයිමා කිව්වටවත් ඇරෙන්නේ නැති. හා විනාඩියක් හිටා මචං. Hi traveling boy. අනේ අපි selfie එකක් ගමුද? guys මචල්ලා ඇත්ත කියපල්ලා. උඹලා හිතන් ඉන්නේ ඩාවින්ගේ පරිණාමවාදයේ ඇත්ත කියලාද? ඒ කියන්නේ මේ අපෙන් උඹලා පැවතගෙන එනවා කියලාද හිතාගෙන ඉන්නේ? අපෙන් උඹලා පැවතගෙන එනවා කියන එක අමු ටොම්පචයක් මචං. ඒක ඇත්තනම් මට කියපන්කෝ. අපි මෙච්චර ලස්සන වෙලා උඹලා ඔච්චර කැත උනේ කොහොමද කියලා. මං කියන්නම් සිරාම සීන් එක මොකද්ද කියලා. මාත් මේක හරියටම දැනගත්තේ අර පිරමීඩ අටමගල ඇතුළට රිංගුව වෙලාවේ. මෙන්න මෙහෙමයි සීන් එක වෙලා තියෙන්නේ. Anet Irekah. දැක්ක නේද සීන් එක? උඹලා මගේ කරේ තියෙන මාලිමාවයි සිංහ කොටිය ඇදපුදයි හොය හොයා ගෝතයෝ වගේ ඉන්නේ නැතිව ලෝකෙ ගැන ඉගෙන ගනින්න. අඩු ගානේ මේ මගෙන් හරි. ඒලියන්ස්ලත් එක්ක එකතු වෙලා සුපිරිම පිරමීඩ් හදලා රජකම් කරගෙන හොදට කාලා බීලා ජිංගි පොජ්ජ මන්දු කරලා ආතල් එකේ හිටියේ අපි. එතකොට උඹලා තමයි අර තඩිගල් උස්සන්නයි ඇලවල් කපන්ටයි අනිත් කුලී වැඩවලටයි කොහෙදෝ ලෝකෙක ඉඳලා මෙහෙට ගෙනල්ලා අතෑරපු මිනිස්සු කියන්නේ. හරි දැන් ඕක කිව්වයි කියලා මං එක්ක මලපණින්ට කාරි නෑ. මේ වගේ උඹලා නොදන්න පිස්සු හැදෙන දේවල් දැනගන්න traveling boyව follow කරපල්ලා. Traveling boy. පැරිසියට සාදරයෙන් පිළිගන්නවා. තව දෙයක්. මචං please පුරුද්දට හැම එකකටම කියනවා වගේ මේකටත් AI ගාන්න නම් එපා මහත්තයෝ කොටනවා සෙනිකවම. එහෙනම් අර උස කුළුනේ උඩ ඉඳලා ඊළඟ වීඩියෝ දානකල් අට්ටැට්‍රයක් එහෙම පැදගෙන තමන්ගේ වැඩක් බලාගෙන පරිස්සමින් හිටපල්ලා. එහෙනම් කොල්ලෝ අපි ගියා. අවුරුදු 60කට කලින් ලැට් එකට ගිහින් එන්නම් කියලා ඕෆ්ලයින් ගිය තරුෂි. මං හිතන්නේ තාම රෙනව ඇති. අයියේ ඔයා වැඩ කරන්නේ ගරාජ් එක නේද? කොහොමද දන්නේ නංගි? ජැක් ගහන විදියෙන් තේරුණා අයියේ. උඹලා මේ ලෝකේ කිසි දෙයකට බය වෙන්න එපා. හැබැයි ස්කූටර් පදින කෙල්ලොන්ට බය වෙයන්. උන්වත් දන්නේ නැහැ උන් කොහෙද යන්නේ කියලා. ඵලයන් හුත්ති යන්න. A level ටෙක් කරලා ජොබ් නැහැ කියනවා නම් කනට දෙකක් ගහලා මාව පෙන්නපන්. එක බූලියයි 20000යි. කාඩ් එක නෑ මල්ලි මේ ටිකෙන් ගන්න. ඔව්. අයියෝ මේ බත්වල ගල්නේ අම්මේ. අම්මෝ ගලක් ඇනුනා. වැලි එකයි සිමෙන්ති එකයි. දුබ්බල්ලා. පරිස්සමින් දුවේ. පාරේ යන උන්ට දෙයියන්ගෙම පිහිටයි. අජානීය ස්කූටර් තුරංගා පිටවට අපි අයින් වෙලා පයින් යමු පුතේ. වාත වේගයෙන් නිකිලෙන කොතන වදාහිමි දෙවුර එසවි පුරවර සිරි වන්න විලාසය. පාර මැද ගෙවල් හදන්නේ.
පිස්සුද ඔයි? චණ්ඩි ඉන්නවද යකෝ? බුදු අම්මෝ ස්කූට නංගේ කෙනෝ අජානීය ස්කූටර තුරංගා පිට බහිනා කුමාරිය නිවාත වේගය දේවිය ඉදිරියෙන් ට්‍රැෆික් හේවායන් සිටිය හැක. අපගේ වේගය කොපමණද? හෝරාවට ගව් 70යි දෙයියෝ.